එක කාලයක සැවත් නුවර සත්තුවාහක පවුලක් හිටියා. මෙයාලට සත්තුවාහක කියන නම ලැබුණේ මේ මිනිස්සු කරත්ත විශාල ප්‍රමාණයක් සංවිධානය කරගෙන වෙළඳාමේ යන නිසයි. මේ පවුලේ හිටියා රාජදත්ත කියලා තරුණයෙක්. රාජදත්තව මේ සත්තුවාහක පවුලේ දෙමව්පියන්ට ලැබුණේ විසමුනි මහරජ නම් දෙවියාට කළ පූජාවන් නිසයි කියලා විශ්වාසයක් තිබුණා. ඒ නිසාමයි මේ රාජදත්ත කියන නමත් ඔහුට ලැබිලා තියෙන්නේ. රාජදත්ත වැඩිවියට පත් වුණාම ඔහු කරත්ත 500ක් සංවිධානය කරගෙන වෙළඳාම් කරන්න බඩුත් පටවාගෙන රජගහ නුවරට ගියා. මේ කාලේ රජගහ නුවර සිටියා ඉතා රූමත් දර්ශනීය රූසපුවක් තියෙන එක්තරා ගණිකාවක්. එයා දිනපතා කහවණු 10 බැගින් උපයනවා. මේ සත්තුවාහක සිටු පුත්‍රයාත් මේ ගණිකාව ඇසුරු කරන්න පටන් ගත්තා. දවසකට කහවණු 10 ගානේ දෙමින් ඈත් එක්ක මේ රාජදත්ත දිගටම සංවාසයේ යෙදුණා. හැබැයි ටික දවසක් යනකොට රාජදත්තගේ සල්ලි ටික ඔක්කොම වියදම් වුණා. දැන් කන්න අඳින්නවත් කාසි නැහැ. රාජදත්ත ඔහු වැටුණු විපත ගැන ලොකු කනස්සල්ලකට පත් වුණා. එක දවසක් උපාසකවරු පිරිසක් ඔහුට මුණ ගැසුණා. ඔවුන් යන්නේ වේළුවනාරාමයට. බුදුන් වහන්සේ එහි වැඩම කරලා දහම් දේශනා කරනවා. රාජදත්තත් උපාසකයෝ එක්ක දහම් අසන්න ගියා. බුදුරජාණන් වහන්සේ විශාල පිරිසක් පිරිවරාගෙන දහම් දේශනා කරනවා. මේ පිරිසේම කෙළවරට රාජදත්තත් එකතු වෙලා බණ අහන්න පටන් ගත්තා. ඔහුගේ ශ්‍රද්ධාව වැඩිලා සසුනේ පැවිදි වෙන්න තීරණය කළා. දුතාංග සමාදාම් වූ රාජදත්ත හිමියෝ භාවනා කරන්න සොහොනකට ගියා. මේ අතරේ මේ කාලෙදීම සත්තුවාහක වෙළඳ කණ්ඩායමේ තවත් පුරුෂයෙක් රජගහ නුවර වෙළඳාම් කළා. මේ පුරුෂයාත් අර කලින් කතා කරපු ගණිකාවට වහල් වෙලා ඇගේ ඇසුර මිලදී ගන්න පටන් ගත්තා. මේ පුරුෂයා අතේ පැළඳගෙන හිටියා ඉතා වටිනා මැණිකක්. ගණිකාව මේ මැණික දැකලා ලෝභයෙන් වහවැටුණා. ඇය මේ මැණික සොරා කන්න සැලැස්මක් හැදුවා. මේ ගණිකාවගේ පහස හොයන්නෙන වෙනත් පිරිමි පිරිසක් ලවා වෙළඳ පුරුෂයාව ඝාතනය කරලා ඒ මැණික ඇය තමන් සතු කරගත්තා. මේ සිද්ධිය වෙළඳ පුරුෂයාගේ පිරිවර ජනයා දැනගත්තා. ඔවුන් ඇය වෙත ඔත්තුකාරයන් යැව්වා. ඒ ඔත්තුකාරයෝ ගණිකාවගේ ගෙට රාත්‍රියේ ඇතුල් වෙලා ඇයගේ සමට හානියක් නොවන විදිහට ඇයව මරා දැමුවා. පස්සේ ඇගේ මලකඳ සොහොනකට ගෙනත් දැමුවා. ඒ සොහොනේ තමා රාජදත්ත ස්වාමීන් වහන්සේ භාවනා කරමින් වැඩ සිටියේ. රාජදත්ත තෙරණුවෝ අසුභ නිමිත්තක් සොයමින් තමයි හිටියේ. ගණිකාවගේ සිරුර දෙකලා ඒ මලකඳ පිළිකුල් භාවනාවට යෝග්‍යයි කියලා හිතපු රාජදත්ත තෙරුන් වහන්සේ නුවණින් මෙනෙහි කරන්න පටන් ගත්තා. නමුත් මලකඳ තවමත් නරක් වෙන්න පටන් අරගෙන නැහැ. සතුන් කාලත් නැහැ. ඊටත් මේ මලකඳ විෂම භාග වස්තුවක්. භික්ෂුවකට නම් ස්ත්‍රී ශරීරයත් භික්ෂුණියකට නම් පුරුෂ ශරීරයත් විෂම භාග වස්තුන් ලෙස සැලකේ. ගණිකාවගේ ශරීරය ගැන අනුවන වැඩීම නිසා රාජදත්ත තෙරුන්ගේ හිතේ කාම රාගය වැඩෙන්න පටන් ගත්තා. අසාරත්වය නොදැක අවිද්‍යාවෙන් අන්ධ වුණා. උන් වහන්සේ මේ ගැන දැඩි සංවේගයට පත් වෙලා තමන්ගේ සිතට දැඩිව නිග්‍රහ කළා. මොහොතක් ඉන් බැහැරට සිත යොමු කළ තෙරණුවෝ නැවත උත්සාහ කළා. උත්සාහයෙන් නිවැරදි සිහියට පැමිණියා. සිහියෙන් මනාව ධර්මයන්ගේ ස්වභාවය දැනගැනීමෙන් නුවණැතිව යථාර්ථාවබෝධය ලබමින් වෙනත් තැනකට පිවිසියා. එක් පසක පලක් බැඳ සිටිමින් යෝනිසෝ මනසිකාරය පහල කරගත්තා. මුලින් සිහි කළ අසුභ නිමිත්තම ගැන නුවණින් මෙනෙහි කරමින් ධ්‍යාන උපදවා ගත්තා. ඒ ධ්‍යානයම පාදක කරගෙන විදර්ශනාවෙහි සිත පිහිටු වූ උන් වහන්සේ රහත් භාවයට පත් වුණා. රාජදත්ත රහතන් වහන්සේගේ
අතීත ආත්ම භවයන් ගෙවී ගියේ කොහොමද? මීට කල්ප 18කට පෙරදී බුද්ධ ශූන්‍ය වූ ලෝකයක සිටුගයක තමයි ඔහු ඉපදිලා සිටියේ. දවසක් වැඩකට වනයට ගිය වෙලාවක එක්තරා ගසක් මුල වැඩහුන් පසේ බුදුරජාණන් වහන්සේ නමක් දැක පැහැදිලා උන්වහන්සේට ඊතා පිරිසිදු ඇඹරෙල්ලා ගෙඩියක් පූජා කළා. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව්මිනිස් සැප විඳිමින් සසර සැරිසරා මේ ගෞතම බුදුන් වහන්සේගේ කාලයේ රාජදත්ත නමින් ඉපදිලා සියලු කෙලෙස් නසා රහත් මඟඵල ලැබුවා. රාගයෙන් යුක්ත පුද්ගලයා අන්ධයෙකු මෙන් අඳුරෙන් වෙලී පවතී. රාගිකයා යථාර්ථය නොදනී. රාගිකයා ධර්මය නිවැරදිව නොදකී. සියලු සත්වයෝ ආශ්වාදයේ ආදීනවය දැක නිස්සරණය කරත්වා.